උනාට සිරිලා ගෑනිට කොටන්න ගියුප එක වැරදි. හැබැයි උතන වැරද්ද තියෙන ඇත්තම පාලිතයගේ මිනිහනේ පවුල් කඩා හිරවන්න යන්නේ. අනේ මේ ඔය සිරිල් පාලිත මගුලක් නෙමේ. මම මේ කල්පනා කරන්නේ ඊ අර මහත්තුරු කියපු විදිහට මේ ඕනම තැනක පුපුරන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ඔව්. අපි හොඳට අවධානයෙන් යන්න ඕනේ මේ යන ගමනක් බිමනක් උනා. මම අවධානය යන්නේ. හොඳ අවධානය යන්නේ. මම හොඳ අවධානයෙන් යන්නේ බලාගෙන කරගෙන. උඩ මොනවද බලන්නේ? බිම් බෝම්බයක් තිබ්බොත් එහෙම. බෝම්බයක් කොහෙද අරක උඩ බිම බලාගෙන ඵලයක්. බට්ටෙක් නෙමෙයිනේ බෙට්ටක්නේ. එන පත ගොම් බෙට්ටකට බය වෙලා මෙතන පාර බලාගෙන මෙහෙන් යන්කෝ උක පාක් ගන්න නැතුව. බිම් බෝම්බයක්. බෝම්බයක් නෙමෙයි බා පොල් කොම්බයක් අර කවුරු ඩිවිලා සික්ක පොල් කොම්බයක්. එහෙම බය වෙන්න එපා. එහෙම නෑ මේ යම පාරි. අයියෝ. පාර ගහට එහා පැත්තේ බිම් බෝම්බයක්. බෝම්බයක් තමයි යකෝ. ඒකනේ මම කිව්වේ ඒක සිරාවටම බෝම්බයක්. නේ සතුටු වෙන්න එපා බෝම්බයක් කියලා යකෝ බෝම්බයක් ඒක. එන බය ගන්න. අනේ කාලා බේරගන්න. අපි බේරගන්න. බෝම්බේ දාලා තියෙන. සර්විස් එකට ආවේ. සර්විස් එක. ෆුල් ද නෝමල්? ෆුල්. ඔය අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. ගා ගන්න. ඒ ඉන්නේ දැන් කිරිටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද කොයි? කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලන මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා. නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බුසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බෑලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරගෙන ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසේව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කළා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. මගුලක්ද මේ? ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලක් ගෙවාගෙන මේ යන්නකෝ එහෙනම්. බිල? ඔව් යන්න. දෙයි යන්න. කොයි අලුත් එකක වැඩ කිද? ඉස්තිකරේ පුගේ. ඕනම තැනක පුපුරන ද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. ඔව්. අපි හොඳට අවධානයෙන් යන්න ඕනේ මේ යන ගමනක් බිමනක් උනා. මම අවධානය යන්නේ. හොඳ අවධානය යන්නේ. මම හොඳ අවධානයෙන් යන්නේ බලාගෙන කරගෙන. උඩ මොනවද බලන්නේ? බිම් බෝම්බයක් තිබ්බොත් එහෙම. බෝම්බයක් කොහෙද අරක උඩ බිම බලාගෙන ඵලයක්. බට්ටෙක් නෙමෙයිනේ බෙට්ටක්නේ. එන පත ගොම් බෙට්ටකට බය වෙලා මෙතන පාර බලාගෙන මෙහෙන් යන්කෝ උක පාක් ගන්න නැතුව. බිම් බෝම්බයක්. බෝම්බයක් නෙමෙයි බා පොල් කොම්බයක් අර කවුරු ඩිවිලා සික්ක පොල් කොම්බයක්. එහෙම බය වෙන්න එපා. එහෙම නෑ මේ යම පාරි. අයියෝ. පාර ගහට එහා පැත්තේ බිම් බෝම්බයක්. බෝම්බයක් තමයි යකෝ. ඒකනේ මම කිව්වේ ඒක සිරාවටම බෝම්බයක්. නේ සතුටු වෙන්න එපා බෝම්බයක් කියලා යකෝ බෝම්බයක් ඒක. එන බය ගන්න. අනේ කාලා බේරගන්න. අපි බේරගන්න. බෝම්බේ දාලා තියෙන අපි බේරගන්න. කලබල වෙන්න එපා. කලබල වෙන්න නෙමෙයි ලිම්ම අපි සංසුන් වෙන්න. අපි මාතුරු කොහෙද යන්නේ? පොසොන් එකට අnder යනවා සර්. ලයිසන් ඉන්ෂුරන්ස් තියෙනවද? තියෙනවා සර්. එහෙනම් බහැලා ඉන්නකෝ දඩකොලයක් තියෙනවද දෙන්න? ඇයි මාත්‍යෝ දැන් ලයිසන් තියනවා නම් දඩකොල ලියනවද? නෑ ඉරිකපුවාම දඩකොල ලියනවා. ඔයා බහැලා ඉන්නකෝ. ඉර ගැපුණා තමයි බා. ඉර මැකුන්නේ නෑනේ බා. යගන්න පුට්ටේ. යගන්න බා.
lihat putih. Putih. Putih lihat putih. Keter putih lihat putih. Putih lihat putih. පොඩක් ඉන්නකො ඉතින් මොකද්ද කරන්න කියලා බලන්න. ලියයිද පුතා ගන්න තුව. සික් කෑවන බෝ වැඩි බලපන්. පොසොන් පොයට අනුරාධපුරයට ලොකු පිරිසක් එනවා. වාහන වැඩි. අනතුරු වැඩි. ඉතින් ඕගොල්ලෝගේ ජීවිත ආරක්ෂාවට තමයි අපි මේ පාරවල ඉන්නේ. ජීවිත කීයක් අතේ තියාගෙනද ඔයා මේ එලවන්නේ? විනයක් ඇතුව එලවන්න ඕන රියදුරෙක් වුණා. පරිස්සමෙන් එලවන්න ඕන ඊට පස්සේ හරි. ජයන්ත අයියා මේ මම පොලිසියට ෆෝන් දෙනවා. ජයන්ත අයියා ලයින් එකේ ඉන්නවා. ඔන්න ඕකනේ ඔයාලත් එක්ක කරන්න බැරි. බලහන් කොනිලන්ත. ලයිසන් එක දෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බේ. පිටිකඩියක් දික් කරානේ මු. දැන් ඉතින් ආයෝක ගන්න දෙන්න එපා. Hello, Jataya. Aida bawa polisi itu denda. Ah. අය පුතේ මම පොලිසිය පුතේ දඩු කරලා දෙන්න පුතේ. ඔව් මේ නාඩියට ෂේප් එකේ යන්න තිබිච්ච එක මේක කෑවනේ. එතනට ඇවිල්ලා මේ ඡන්දේ දාලා එන්න. මහත්තයා පොලිමෙන්නකෝ. පොලිමේ මහත්තයා මම වෙන්දින්නේ නැද්ද? මම ජනක. මම රත්නායක. කාටවත් විශේෂ වරප්‍රසාද නැහැ. පොලිමෙන්. පොලිමෙන්. හරි. අංක 224 වික්‍රමාරච්චිලාගේ රාජකර්ම. පොලිස් ඔෆිසර්. හරි ඒකට කමන්නේ. මෙයා තියලා. අත්තගේ කුල්ලේ වැඩිද මොන්නේ? සර් මං එක්කන් ආව සමුදුව. ඔය ඉන්නේ. අන්න තවත් ඇටියක් අතේ. අප්පට සිරි තාත්තා දැකපු කල්. ඔය මං කිව්වේ කතා කරන්නවත් දන්නේ නෑ මු. මුව දාන්න ඕනේ පුනරුත්ථාපනයට. එහෙම වුණොත් ආයෙත් ඇට්ටෙන් එකක් දෙනවා මං ඔළුව පැලෙන්න. මුට මට සේ කාලච්චේ දිවර ඵලයන් පන්තිර මූ තනිකර මැට්ටෙක් මැටි ගුලියක් මූ. ඔව් සර් මේ ළමයි මැටි ගුලියක් තමයි. දැක්කද මං කිව්වේ ටීචර්ත් ඔය කියන්නේ. මේ ළමයා විතරක් නෙමෙයි සර් මේ ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි මැටි ගුලි. හැම පාසලකම හැම දරුවෙක්ම මැටි ගුලි තමයි සර්. ඔව් සර් ගුරුවරු සහ දෙමාපියෝ තමයි මේ මැටි ගුලි වලින් ලස්සන නිර්මාණ කරන්න ඕනේ. ඒත් මේ මැටි ගුලි එහෙමම තිබුණොත් මැටි වේලෙනවා. මැටි වේලුණායින් පස්සේ ඒ වගේ කිසිම වැඩක් ගන්න බැරුව යනවා. අන්න ඒ වගේ තමයි ළමයිමුත්. පොඩි කාලේදී හරියට හදාගන්න බැරි වුණොත් ලොකු වුණාම හදාගන්න අමාරුයි. ඒ නිසා ළමයි කියන මැටි ගුලි ලස්සනට හදාගන්න එක ගුරුවරු වගේම දෙමාපියන්ගේ යුතුයකමක් සහ වගකීමක්. සර් මේ මේක කසිප්පු පිළ ඉස්කෝලේ ඇවිල්ලා. මට්ටම් නේද සුගත් මහත්තයා ඕකගේ තාත්තටත් හෙට මෙන්න කියනවා මාව හම්බෙන්න මේ වගේම ප්‍රශ්න විසඳලා දාන්න. ආයේ හෙට එන්නේ මොකෝස? අද ආපු එකේ අදම විසඳලා දාමු. මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා. මල්ලියා ඉතින් යන්නම් වේ. අපේ නංගියාගේ ලොකුනේ. එහෙනම් ඒ දවස්වල අපේ ඔඩොක්කේ හුජ්ජ ගහපු කෙල්ල නෙමෙයි. එනකම් මග දිගට නහයෙන් ඇඩුවා මෙන්න මේ අටමගල ඉල්ලලා. සෙල්ලම් පිස්තෝලයක් මලේ.
මුංචා මොකක්ද ඒ කරේ? ගහන්න එපා අක්කා. පොඩි අයගේ හැටිනේ. මසිනේ බොන්න බොන්න බොන්නද මස්සිනේ අර තේක ගහ ලෑලි වලට ඉරන්න හොඳද කොයි අර තියෙන්නේ එන්න කොයන් පෙන්නන්න කොබන් තේක ගහක් මට පෙන්නේ මස්සිනා කලින් කිව්වනම් බණ්ඩි කිය තරම් එනවන්නේ බොන්න අවුරුද්දට ගෙදරට එන හැමෝටම ඔය ගහ පෙන්නනවා අක්කා. මොකද කක්ක බරයි ඉන්ට මේඩුවේ මටු එකක් කුණු කරහන්කෝ හොඳයි අම්මේ. ඉතින් උඹ කතා කරපන් මේ නංගියා වරෙන්ක පොඩ්ඩක් මේ එළියට කතා කරන්නට මේ ඔයි බලු එන්න ලොකුන්නේ අපි ලොන්ඩරි ටීවී එකේ මෙච්චර මේ සහන් රටේ ලබා දීලා තියෙද්දි ඇයි මෙච්චර දුක් විඳින්නේ? ඒක ඉතින් අපේ දෛවයේනි මහත්තයෝ දෛවයේ ලියවිලා තියෙන දේවල් තමයි අපි ඉතින් කරන්නේ. මේ ලෝකෙ මේ විශ්වයේ මේ රටේ ඕන හැමදැනකම වෙන සිද්ධ වෙන දේවල් කලින් දෛවයේ ලියවිලා තියෙනවා මහත්තයෝ. ඒව අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ ඔටෝමැටික් වෙනවා. ඒ කියන්නේ මේ දෛවයේ තියෙන නිසා තමයි මේ ඔබතුමාලා මේ දුක් විඳින්නේ. තරමම මේ හැටියට ඇඳන් ඉන්නේ උනත් දෛවයේ ලියවිලා තියෙන නිසා. මාත් මේ හරියට ඇඳන් ඉන්නේ දෛවයේ ලියවිලා තියෙන හින්දා. හොඳයි. එතකොට මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව අඳින්න පළදින්න ඇඳුමක් නැතුව අපා දුක් විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා. දෛවයේ ලියවිලා තියෙන නිසා නේද? හරි හරි. එතකොට තොපි මේ මෙහෙම දුක් විඳිනකොට අරේ පාලකයෝ හොඳට කාලා බීලා යාන වාහන වල හොඳ සැප ගන්නවා සුපිරි හෝටල් වල සීත කාමර වල ඒවා. එයාලා සුපිරි හෝටල් වල සීත කාමර වල සැප විඳින්නේ දෛවයේ ලියවිලා තියෙන නිසා සහ එයාලගේ ලැබීම ඒක තමයි. එතකොට අවුලක් නැහැ. කියන්නේ එයා පාලකයන්ගේ වැරද්දක් නැහැ තොපි දුක් විඳින එකට. නෑනේ ඒක දෛවයේනේ. දෛවයේ තියෙන දේ මේක. මට ඉතින් ඔය තරහ ගන්නේ දෛවයේ කෑල්ල. ඔය රැව්වා නේද? ඒ දෛවයට තමයි ඒක ලියවිලා තියෙන්නේ. ඔය අහක බැලුවා නේද? අර මේ පැත්තේ බැලුවා නේද? දෛවයේ. පුදුම වැඩක් නෙමෙයි. අර දැක්ක නේද? දෛවයේ. ඒ කියන්නේ මේ වෙන මේ හැමදේම දෛවය යනවා. දෛවය මගෙන් කනේ පාරක් කන්න මුට තිබ්බ දෛවයේ ලියවිලා තිබ්බා. ඒකයි. දෛවයේ නෙමෙයි අයියේ මූ හිතලාමයි කියන්නේ. නෑ දෛවය. අංගීවෙත් අනිත් පැත්තට පයිමු බං. ඒ කතාව කියද්දි මට මතක් වුණේ මේ ළඟදි දවසක පොඩි සිද්ධියක් කළා මේක මයි කන පැලෙන්න ගෙවුවනේ. නෑනේ. දෙන්න මේ කන පැලෙන්න. මං ඉතින් ගන්න ගියේ නෑ ඉතින්. ඔය මේ මගේ කකුලනේ තමන් ගන්න හරකෙක් වගේ. මම නම් කියන්නේ තව ටිකක් ඉවසමු කියලා බං. අනේ මේ ඉවසන්න කරන්න දෙයක් නෑ බං මේ ලෑස්තියල්ලා අපි යමු යන්න බං මොනම උගලක්ද? බණි මූත් එක්ක ඉඳලා හරියන්නේ නෑ. උගේ වැඩි. මේ මන්නම් කියන්නේ ඔක එපාවයි බං. අයින් කළාම දාන්න. එහෙම කියන්න එපා බං. මොනනම් කියන්නේ තා පොඩ්ඩක් ඉවසලා බලමු උඹලට මාර හදිස්සියක් නේ බං තියෙන්නේ. අනේ මේ මොබා උඹට බැයිලා උඹ හිටා. අපි නම් යනවා අනිත් පැත්තට. ඉවස්සෝ යනවා අම්මා දෙන්නේ බෑ. යන්න බා කියලා මමත් කිව්වනේ. මොකද කො පණ්ඩිතකමට ගියා. රණ්ඩ බැයි නම් තෝ බාර ගන්න. බලන්නද? බලන්න. ආ ඇයි අහිංසකයට ගැහුවේ? ගැහුවේ? යකෝ මූට එනවුස් කරන්න තිබ්බ ගානේ මූ මේ ඇම්ප් එකත් බැඳගෙන මයික් එකත් ගහගෙන වීල් එකේ ගම් පුරා එනවුස් කරගෙන ගිහලා මූ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. වෙන්න ඕනේ අන්න පිළිකන්නේ ස්පීකර් දෙක. ස්පීකර් දෙක නැතුව මූ එනවුස් එකේ ගිහලා තියෙනවා. ඒ නා උට ගන්නව තා වාටි. අන්න ඒකනේ. දම්සල් ඕ යන්නද සුනාල්ද? ඊයේද ඔක පටන් ගන්නෙ? 8ට පටන් ගන්නේ දැනටමත් 8යි 10යි.
අනේ ওই වෙලාවට වැඩ කරන මිනිස්සු මේ නෑ මෙන්න මේ එනවාකෝ බීඩියක් බීලා බුලතර කාලා වතුර ටිකක් බීලා යන්න පුළුවන්. හොඳයි ඒකත් හොඳයි නේ. ඔව් කවුරු වෙලාවට වැඩ කරන්නේ. ගිය සතියේ සමිති වාරයේ ගිවිසගත් පරිදි අද මේ විදිහට පන්සලේ ශ්‍රම දානය තියන්න මේ විදිහට ලෑස්ති කරගත්තා. මේ නම් ටිකට ඇහුම්කන් දෙන්නකෝ. සුවාරිස් නෑ. නිලමේ. ඉන්නේ බාපතුමා. සොයිසා ඉන්නෝ. ජනක ඉන්නෝ. සිරි ඉන්නෝ. යකෝ උඹ නෙමෙයිනේ බං සිරි. දැන් කෝ සිරි? නෑ එයා එනකම මට නම මාක් කරන්න කිව්වා. ආපුගම කරන්න යන්නේ. විටමින් නෙමෙයි යන්නේ පිකටින්. මොකද්ද යන්න එපා. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව පලයි. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව පලන්න මට ඔළුවක් තියෙන්න බෑ බබා. ඔළුවක් තියෙනවා නම් මං ඔයත් එක්ක යාළු වෙයිද? ඒක තමයි මං කියන්නේ. මල්ලි මේ ගෙනාවා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලපන් වැඩ කරනවද කියලා. හරිද? මේකට බැටරි දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තින්නේ. පොඩ්ඩක් බලපන්. මල්ලි අර පෝස්ටර් වැඩේ මොකද බං? පෝස්ටර් වැඩේ කොල්ලෝ ටික ගින්දරට කරන් යනවා. ලොකෝයි. කඩු දෙයක් ගෙනාවා, යකඩ පුළු 3ක් ගෙනාවා, පෙට්‍රල් ලීටර් 5ක් ගෙනාවා. අවශ්‍ය වුණ තව පුළු දෙයක් තියෙනවා. ටයර් තිබ්බේ නැහැ. එන වාහනයක් නැවතුවා ගැහුවා ගලවලා ගමු ටයර් ටික. දැන් මට මේක කියපන්කෝ. උඹ දැන් ඔය ටයර් කඩුපොළ අරගෙන මොකද කරන්න යන්නේ? අද ඉතින් භීෂණේ විතරයි 7ක්වත් මැරෙන්න ඕන. මේ හරකෝ මල්ලේ මේ පොඩ කතා කරනවා. උට නෙවෙයි හරක කිව්වේ. උඹට කිව්වේ. මේක මේ සාමකාමී උද්ඝෝෂණයක්. ගිහිල්ලා අර පෝස්ටර් ටිකේ වැඩේ බලපන්. සාමකාමී කොහෙදයි උද්ඝෝෂණය කරේ? 7ක් මැරිලා 12ක් ඉස්පිරිතාලේ යන්න ඕනේ. නාන්න ඉරිකතානේ. ලොකෝයි. අපි ඇයි මේ උද්ඝෝෂණයක් කරන්නේ? ඔබට මල්ලි දැන් ඊයේ කියපු එක අද අමතකයිනේ බං. දැන් ඔබ මෙහෙම හිතපන්කෝ. අපේ ගමට වතුර ටික එන්නේ නැතුව මේ කුඹුරු ටික මැරලා ගියොත් කවුද ඒකට වග කියන්න ඕනේ? කුඹුරු ටික. මේ නෑ වතුර. යකෝ ජලපාලකයි සභාපති දෙන්න. කවුද බෑග් ගාවේ මල්ලි මම නෙවෙයි ඩ්‍රයිවරයා එහෙනම් කමන්නේ නැත්තම් උඹට ගහනවා කන් අටේ පැවෙන්න බලාගන්න කෙල ගන්න එපා සහෝදරවරුනි සුදු මල්ලියා කතා කරමු මේ පාර ඡන්ද මල්ලි ලිපට දාමෝනේ මේ තේරුම නෑ නෑ මාත් හිතන්නේ ලිපට දාන කියලා තමයි ඔයා නැට්ට පාගන්නේ කතාව අනේ සමා වෙනවා ඊ නැට්ට පෑගුණා නම් මං හිතලා කරේ නෑ දැන් හරි ඒ මගුලන් නෙමෙයි ගෙදර තියෙන ලිපට ඡන්දේ දාන්න කියලා නෙමෙයිනේ අපි මේ කියන්නේ මේ ඉන්නේ අපේක්ෂකයා රැට්ටා අර ජාල නොන්නේට වන්නියෙන් ගියවන්නවද අංක 4 ඡන්ද දෙන්න ඡන්ද දාන්න ලිපට හරි මල්ලි මල්ලියා හරි එන්නස්සත් කරුම හරි මක් කරමු හරි කෑව මං නිදහස කාලකන් ඔය හරියන්නේ ආයි මගේ ආධ්‍යාත්මික සුවයට එන්න එනවා හිමින් හුස්ම ඉහළ පහළ ගන්න ඕන මල්ලි උඹ වෙලාවට බ්‍රේක් පාරක් ගැහුනේ නැත්තම් මං ඉතින් කුමාර පහන් මල්ලියා ඔයි ඡන්දෙ ලිපට දාන්න එපා මල්ලි එහෙනම් ඡන්දෙ දාන ලිඳට අනේ පොඩ්ඩක් අයි මේ මට දැන් හරියටම කියන්න අයි දැන් මොකද දාන්න ඕන කියලා ඔයා ඕකනේ කියන්නේ අපිට මගදී හම්බුනේ හොඳට කනබුණු මිනිහා අපිට සැලකුවා හොඳට නෑ ඒක පේනවා හොඳට කන්න මොන තියලා දිනවා මෙන් ඉන්නවා චරිතේ කපිල උණ්ඩු පුච්චා තාරුන් රෙස්පෙක්ට් අංකාට දාන ලිඳට හරි මම කරමු හරි පරිස්සමෙන් හරි මම කරමු මේ ආණ්ඩ ඔයි වෙනසක් කරමු අනේ හරි මම රෙස්පෙක්ට් අප්පු අයේ ලිඳ කොට දාමු එරගිරි ඵලයන් මල්ලි එකෙන් නොයි නැවත මුල සිට එන්න ඕනේ good job ඒ සැරේ නම් මගේ අතින් හොඳ බ්‍රේක් එක පෑගුණා මල්ලි අයන්දි මට නේ no they were මල්ලියා
හොයි. යා මේ පාර ඡන්දේ බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරියය තමයි. මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපරියය තමයි. මට බලන්න සභාපතිතුමා මු කිව්ව බඩු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් හරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපති ලේකම් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. හරි යෝ මගේ කෝප්පේ බලන්න මහ මොඩේ තරිදු. එන්නකෝ. ඔය මැද පුතා. එන්න. සායිදුවන්ට පොල්ල ගෙනියන්න වගේ නේ. මා පුතා. සීරෙන් ඉන්න බන්න මා පුතා. දැන් පහසෙන් ඉන්න බන්න මා පුතා. වෙනසක් නෑ. වෙනසක් නෑ. ඔබ මොකටද කරාටි පන්තියාවේ කියපම මේ ගමේ හතුරු ඉන්නවනේ හතුරු. උන්ට උනාට උන්ට ගන්න ඕනේ. ඒක ආත්මාස්තර තමයි ජෙන්චි ගාවට ආවේ. තොට ගහන්න නැහැ යකෝ එකේ. අන තියෙන සත්වෙක් තොට ගහන්න නැහැ. මේ මුට ගහන්න හිතනවාද කියපම. මේ මොන හෙප්පදේ තමයි අන්නන්නේట్లా හිතමල්ලි. අද ගහ ගන්න කලින් අංගර පැත්තේ වෙලා පොඩක් වාඩිලා බලාගෙන හිටපන්. අම්මා පවා මට අරුට ගහන්න හිතෙනවා. අගේ මල් වගේ. උඹ ඉතින් ගැවුවොත් ඔයගෙත් තමාපන් අනේ නිකන් ඉදා. මේ සෙන්ජි ටිකක් කලින් ඉවර කරන්න බලන්න. මොකද මේ මට නැටුම් පන්ති යන්න තියෙන එක. මේ වෙලාවට තමයි මට නිල බලලා ගහගෙන මැරෙන්නේ ඉතින්.